RC ප්ලේන් එකක් හදන්න ගන්න ප්‍රධානම බඩු ටික අපි බලමුද? RC ප්ලේන් එකක් හදන්න අපිට මුලින්ම අවශ්‍යයි මෝටර එකක්. මෙන්න මේ තියෙන මේ මෝටරේ. මේ මෝටරේ අනිත් මෝටර්ස් වගේ නෙමෙයි. මේවට කියන බ්‍රෂ්ලස් මෝටර් කියලා. මෙන්න මේ වගේ මෝටරයක් අවශ්‍යයි. මේ මෝටරේ ස්පීඩ් එක අඩු වැඩි කරන්න අපිට අවශ්‍යයි ESC එකක්. එතකොට මෙන්න මේ තියෙන්නේ ඒ જાතියේ ESC එකක්. මේකේ ප්‍රයිස් එක රුපියල් 3500ත් 5000ත් අතර ගන්න තමයි තියෙන්නේ. ඒකෙත් මෙන්න මේ වගේ කහ පාට ESC තියෙනවා. ඔයාලා මේ කහ පාට ESC ගන්න එපා. මේක ගොඩක් බාලා ඉක්මනට පිච්චෙනවා. එතකොට මෙන්න මේ වගේ හොබිවින් බ්‍රෑන්ඩ් එකේ ESC එකක් නම් ගොඩක්ම හොඳයි. මේ එයාක්‍රාෆ්ට් එක ප්ලයි කරන්න අපි ඕන දිශාවට හරවන්න ඕන. ඒ හරවන්න එයාක්‍රාෆ්ට් එකේ තියෙන කන්ට්‍රෝල් සර්ෆේස් වින් වල. ඒ කන්ට්‍රෝල් සර්ෆේස් හරවන්න අපිට විශේෂිත මෝටරයක් තියෙනවා. ඒ මෝටරේ තමයි සර්වෝ මෝටර් කියලා. මෙන්න මේ තියෙන්නේ ඒ જાතියේ සර්වෝ මෝටර්ස් දෙකක්. ප්ලාස්ටික් ගියර් වීල් මේකේ තියෙනවා. මේකේ තියෙනවා මෙටල් ගියර් වීල්ස්. මේක ගොඩක් ගාණ අඩුයි. මේ මෝටරේ ගන්න තියෙන හොඳයි. මේක ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ප්ලාස්ටික් සර්වෝ මෝටරේට වඩා. එතකොට අපිට අවශ්‍යයි අපි 4 channel aircraft එකක් හදනවා නම් ඒකේ මෙන්න මේ වගේ සර්වෝ මෝටර්ස් දෙකක් එකට මෙහෙම කනෙක්ට් වෙන්න තියෙනවා. එතකොට ඒ කනෙක්ට් වෙන්න තියෙන්නේ aircraft bin එකේ ailerons වලට තමයි සෙට් වෙන්නේ. එතකොට අපිට මේ දෙක එකට කනෙක්ට් කරගන්න මෙන්න මේ වගේ Y harness cable එකක් අපිට ගන්න වෙනවා. එතකොට මේ සර්වෝ මෝටරේ වයර් එක අපිට මෙන්න මේ විදියට සෙට් කරගන්න පුළුවන්. එතකොට මේක අපේ රිසීවර් එකට කනෙක්ට් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ සර්වෝ මෝටර එකක් එයාක්‍රාෆ්ට් එකේ එලිවේටර් එක තියෙනවනේ. එලිවේටර් එකේ එයාක්‍රාෆ්ට් එක පිටිපස්සේ. එතකොට එලිවේටර් එක තියෙන සර්වෝ මෝටර ඉඳන් ඉස්සර රිසීවර් එකට ගොඩක් වෙලාවට කේබල් එක මදි වෙනවා. මේකේ දිග මදි වෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට අපිට ගන්න වෙනවා මෙන්න මේ වගේ සර්වෝ එක්ස්ටෙන්ෂන් වයර් එකක්. ඒ ගන්න හේතුව තමයි මේක වයර් එක කොටින්ද තමයි. ගොඩක් වෙලාවට එන්නේ මේ ගොඩක් ලොකු මොඩල්ස් හදන තමයි මේක භාවිතා වෙන්නේ. පොඩි මොඩල් එකක් හදන්න මේ එක්ස්ටෙන්ෂන් වයර් එක අවශ්‍ය නැහැ. මේකම කනෙක්ට් කරන්න පුළුවන්. ඒ නැති ඒවට ගොඩක් වෙලාවට බහුලව මෙන්න මේ වගේ සර්වෝ එක්ස්ටෙන්ෂන් වයර් එකක් යනවා. ඒතර ඒ වයර් එකත් මේකට කනෙක්ට් කරලා රිසීවර් එකට කනෙක්ට් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රධානම තමයි මේකට අවශ්‍ය බලය ගන්න. බලය ගන්න අපිට මේකට බැටරියක් භාවිතා කරන්න ඕන. හැම බැටරියක්ම අපිට ගන්න බෑ. ඒ හින්දා අපි මේකට ගන්න ඕන ලිපෝ බැටරියක්. මෙන්න මේ තියෙන ලිපෝ බැටරි. මේකේ සෙල් අණුව මේකේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. අපි ට්‍රේනින් පදින කෙනෙක්ට මේකේ මිලි ඇම්පියර් 1500 1000 850 මිලි ඇම්පියර් වගේ අපිට ගන්න පුළුවන් 3 සෙල් වගේ ලිපෝ බැටරි එක අපිට ගන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එකත් රුපියල් 3000ත් 6000ත් අතර යන රේන්ජ් එකේ යනවා. ඊට පස්සේ මේ බැටරිය අපි ගත්තරක් නෑ. මේක ට්‍රේන් එක ප්ලයි කරාම charge කරගන්න එපා. charge කරගන්න මේකට අපි අනිවාර්යෙන් ගන්න ඕන charger එක. එතන මේක අපි හැම charger එකම charge කරන්න බෑ. අපිට low budget වගේ යනවනම් මෙන්න මේ වගේ B3 charger එකක් අපිට ගන්න පුළුවන්. මේක අර recommend කරන්නේ නැහැ. මේකේ උඩරම charge කරනකොට 3 cell 2 cell විතරයි. අපිට මේක අර සල්ලි නැත්තම් මේක අපි අඩු ගානකට ගන්න පුළුවන්. මේකත් රුපියල් 2000 3000 අතර ගානක් තමයි තියෙන්නේ. ඊට අමතරව අපි හොඳ එකට යනවා නම් මෙන්න මේ වගේ B6 charger එකක්වත් ගන්න ඕන. මේක ගානට අපිට හැම සෙල් එකක්ම balance එකේ charge කරනවා. ඊට අමතරව හොඳ branded තියෙනවා. ඉතින් මේක තමයි ගොඩක් වෙලාවට බහුලව භාවිතා කරන්නේ. මේ Emax B6 කියන charger එක තමයි. මේකත් රුපියල් 10000ත් අතර යන රේන්ජ් එකේ තමයි මේක ප්‍රයිස් එක වෙන්නේ. ඒ ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ. අපි මේක කන්ට්‍රෝල් කරගන්න අපිට රිමෝට් එකක් අවශ්‍යයි. එතකොට අපිට ලෝ බජට් යනවා නම් මෙන්න මේ වගේ ඩිස්ප්ලේ නැති රිමෝට් එකක් අපිට ගන්න පුළුවන්. එතකොට මේ වගේ රිමෝට් එක ගොඩක් වෙලාවට ගාණ අඩුයි. පදින කට්ටියට අවුලක් නැහැ. ට්‍රේන් වෙන කට්ටිය සල්ලිම නැත්තම් මේ වගේ ඩිස්ප්ලේ නැති රිමෝට් අපිට ගන්න පුළුවන්. ඒ රිමෝට් එක රුපියල් 11000 12000 13000 අතර යන රේන්ජ් එකේ යනවා. ඉතින් අපි මේක කාලයක් ප්ලයි කරලා අපි පොඩ්ඩක් එක්ස්පර්ට් ගතිය එනකොට මේ වගේ ඩිස්ප්ලේ නැති රිමෝට් එකක් අපිට ගොඩක් වෙලාවට හරියන්නේ නැහැ. ඒකට අපි යන්න ඕන ටිකක් ඩිස්ප්ලේ තියෙන වැඩ කැල ටිකක් කරගන්න පුළුවන් රිමෝට් එකක් ගන්න ඕන. ඒතර අපිට අපේ තියෙන අපේ ගානට ගන්න පුළුවන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන රිමෝට් එකක් තියෙනවා Fly Sky කියලා රිමෝට් එකක්. මේක Fly Sky i6 කියන જાතියේ රිමෝට් එකක්. මේකත් ප්‍රයිස් එක යනවා 16000 20000 අතර යන ප්‍රයිස් එක තමයි මේක යන්නේ. ඔයාලට මේක ගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් දේවල් ඉස්සරහට කරගන්න පුළුවන්. මේකේ අපේ ඩ්‍රෝන් එකක් වුණත් අපිට හදලා ෆ්ලයි කරගන්න පුළුවන්. ඊට අමතරව මේ මෝටරයක් ගත්තයින් පස්සේ මේ මෝටර එකට අපිට ප්‍රොප්ලර් එකක් අවශ්‍යයි. ඒ ප්‍රොප්ලර් එක තමයි මේ වගේ තියෙන්නේ. මේ ඊට පස්සේ මේ ප්‍රොප් එකේ සයිසස් එක ඩිපෙන්ඩ් වෙනවා මේ අපි මේ ගන්න මෝටරේ KV රේට් එක අනුව. 2200 වගේ අපි බ්‍රෂ්ලස් මෝටර් එකක් ගන්නවා නම් සයිස් එක ගොඩක් වෙලාවට සයිස් එක පොඩි රංගල් හයි සයිස් එක වගේ තමයි යන්නේ. එතකොට අපි KV රේට් 1400 වගේ යනවා නම් ප්‍රොප් සයිස් එක යනවා අඟල් 8 වගේ තමයි යන්නේ. එතකොට KV රේට් 1000 වගේ යනවා නම් අපි ගොඩක් වෙලාවට අඟල් 10 වගේ යන ප්‍රොප් එකක් තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ.
මේකෙත් මොඩල් එයාක්‍රාෆ්ට් ගැන ප්‍රශ්නයක් කියලා දෙන කමෙන්ට් එකක් දාන හැම එකටම උත්තර දෙනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු.